මේ බලන්නකෝ අපිට මෙතනදී බෙල්ට්, වොච්, ෂූස් ඔක්කොම ගලවන්න උනා. ඇත්තටම මේක නියම ගාන. හයි. දැන් ඔයාලා දැක්කහම කියන්න පුළුවන් මම කොහෙද ඉන්නේ කියලා. මම දැන් ඉන්නේ ලංකාවේ එයාපෝට් එකේ. ඉතින් ඔයාලා බලනවනේ ඉතින් ලංකාවේ එයාපෝට් එකේ අපි කොහෙද යන්නේ කියලා. ඒක දැම්ම කියන්නේ. එන්න කියන්න. ඩයිට් එක යනකම් ඉතින් තව මාර්කට වැඩි තියෙනවා. මොනවා හරි ඔක්කොටම කලින් කාක් බීලා ඉන්න ඕනේ අපි. තවල හිතනවානේ මෙයාලා මේ කොහෙටද යන්නේ? මෙද මේ ටුවර් කරන්න යන්නේ. කියන්නම්කෝ හරිද? ඔක්කොටම කලින් ඔයාලා මේක මුලින් ඉඳන් බලන්න ඕනේ හරිද? අපි දැන් යන්නේ අපේ ගේට් එක හොයාගෙන. ළමයි අපිව බෝඩින් වෙන්න යන්න කලින් අපි හැම කෙනාම මෙතනදී චෙක් කරනවා. මෙතනදී අපේ සපත්තු, බෙල්ට්, වොච් ඒ වගේ හැමදේම අපේ අතේ තියෙන ඒවා අපි වෙනම අර චෙකින් වෙන තැනට තියන්න ඕනේ. මේ පේනවනේ ඉතින් සපත්තු ගැලව වගේම ආයේ ඒවලම දාගන්නත් ඕනේ. ඉතින් අපි චෙකින් වෙලා ඉවරනට පස්සේ මේ හැමදේම අපිට දාගන්න පුළුවන්. අර ලෝසු, බෙල්ට්, සපත්තු හැමදේම දාගන්න පුළුවන්. ඉතින් මෙතන තියෙන්නේ බෝඩින් වෙන්න යන්න කලින් තමයි මේ ප්ලේස් එක තියෙන්නේ. ඒ හැම කෙනාම අනිවාර්යෙන් චෙක් කරලා තමයි යවන්නේ. දැන් ෆ්ලයිට් එකට නැගිලා තමයි ඉන්නේ. අපි බෝඩ් කරලා බෝඩින් කළා ඔක්කොම ඉවරයි. ඉතින් මම ඔයාලට ප්‍රොසෙස් එක කොහොමද මොලේ ඉඳන්ම කියලා මම ඔයාලට ගේන්නම්. එතකම් මෙතනින් එහාට ෆ්ලෝට් එක බලමු. අපි ඉස්සරහටම බලාගෙන යන්න ඔයාලා. අපි දැන් ෆ්ලයිට් එකට නැගින තමයි යන්නේ. ini kena dekat umur dia ini, bila tu, bila baru tangan dia tu. Dapat ada kan, mampu lagi lah, kalau dia tu, betul. Ini. Dear guests, smoking and vaping are strictly prohibited. E-cigarettes are to use which will carries charging and usage of e-cigarettes are strictly prohibited. ෆ්ලයිට් එක කොහමද කියලා ඒකේ රිවිව් එක නම් පස්සේ දෙන්න. හරිද? Will trigger an alarm and may result in a fine. Thank you. ท่านผู้มีเกียรติคะกรุณานั่งประจำที่ตามหมายเลขที่นั่งบนบัตรโดยสารเราขอแนะนำ ලස්සනක් කෙනෙක්. ค่ะขอบคุณค่ะ ඉතින් දැන් ෆ්ලයිට් එක නැගලා මගේ සීට් එක හොයාගෙන තමයි මම මේ දෝගින යන්නේ. ท่านผู้มีเกียรติคะเพื่อความปลอดภัยท่านไม่สามารถใช้แบตเตอรี่สำรองเพื่อชาร์จอุปกรณ์อิเล็กทรอนิกส์ මේ තියන්නේ මගේ වින්ඩෝ සීට් එක. แบตเตอรี่สำรองไว้ในช่องเก็บสัมภาระเหนือศีรษะท่านสามารถ ඔන්න ඉතින් මෙතනද කියලා දෙන්න අපි වාඩි වෙලා ඉන්න සීට් එකේ බෙල්ට් එක දාගන්න විදිය. และแยกปลายทั้งสองด้านออกจากกัน To it, please read it carefully. ඉතින් ළමයි මෙතනදි වෙන්නේ ෆ්ලයිට් එක හිමින් අපි යන අර ලේන් එකට අරගෙන යන එක. ඒක තමයි මෙතනදී ඔයාලට මම පෙන්නන්නේ. ඒකේ හිමින් යන්න එක වේගකින් නෙමෙයි. ඔයාලා ඒක සමහර කැටේ ගිහිලා තියෙන කැටේ දන්නව ඇත්තේ. හිමින් අපි අර යන ලේන් එකට ෆ්ලයිට් එක අරගෙන යනවා. ඔන්න බලන්නකෝ යන විදියට පස්සේ. นี่คือ ඔන්න දැන් තමයි හයියෙන් ගිහිල්ලා ෆ්ලයිට් එක නගන්නේ. මේ වෙලාවේදී ටිකක් අර අපිව ගැස්සෙනවා. ඊට පස්සේ උඩට යද්දී අපේ කන් අගලු වැටෙනවා. ඔයාලට පේනවා ඇති. මම ඒ වෙලාවේදී මම ෆෝන් එකේ සින්දුවක් දාගෙන
ජේබිල් එකත් මේවා කරගෙන හෙඩ්සෙට් එක මේවා කරගෙන මම සින්දුවක් අහන ගමන් තමයි ඉන්නේ. මොකද මේ වෙලාවේදී උඩට අර දැන් ෆ්ලයිට් එක උඩටම නගද්දී අපේ කන් අගුළු වැටෙනවා. පොඩ්ඩක් කර හරි අමාරුයි ඉන්න. ඒක නිසා ඉතින් මම හෙඩ්සෙට් එක ගාගෙන මම සින්දුවක් අහන ගමන් ඉන්නේ චිල් එකේ. මම දැන් මේ කල්පනා කර ඉන්නේ කීයට කෑම එකේ ඉද දෙයනේ කියලා. A few moments later. මම නම් කෑම එකට ගත්තේ roasted chicken with black pepper sauce කියලා. ඊට පස්සේ අපි කෝක් එකක් වෙනම ගත්තා. බෝට හම්බුණා. ඉතින් අපි බලමු මේකේ කොහමද රස කියලා. කියන්න තරම් ලොකු ආව එකක් නෑ. ඒ කියන්නේ roasted chicken එකක් ගත්තේ black pepper sauce එක. නමුත් අවුලක් නෑ shape. ඉතින් මං හරිම ආසයි මේ ෆ්ලයිට් වල වතුර බොන්න. හරිද? ඒක ඇත්තටම මේක නියම ගාන. මේක ඇත්තටම මේ හරිම ෂෝක්. මට දැන් මේකේ රස බලන්න. ท่านต้องการใช้ไฟอะไรฟรีช่วงเวลานี้กรุณาเปิดสวิตช์ไฟบนไฟเงินตากของเงินค่ะ ඒව ලොකු එකක් නෑ ඉතින්. The shuttle cabin light will be in for your convenience. If you wish to leave at this moment, please switch on the regular above. වතුර ගිය දැනෙන්නේ වගේ. ඒ වගේම ළමයි ඔයාලට කියන්න ඕනේ අපි තෝරගත්තේ තායි ආයේෂියා කියන එයාලයින් එක. ඉතින් ඒකේ කෑම එතකොට ෆ්ලයිට් එක අතින් ගත්තොත් ඒක මාර කම්ෆර්ටබල්. ඔන්න ඉතින් අපි දැන් ප්ලෑන් කරලා තමයි හදන්නේ. මගේ ඩ්‍රීම් ටුවර් කන්ට්‍රි. මම හිතනවා ඔයාලගෙත් එහෙම ඇති කියලා. අපි බලමු. A few moments later. ඔන්න එහෙනම් අපි ආවා. ඉතින් දැන් මම ඉන්නේ තායිලන්ත වල එයාපෝට් එකේ ඉමිග්‍රේෂන් එක හොයාගෙන යන ගමන්. ඔන්න අපි ආවා අපි ටුවර් එක එන කන්ට්‍රි එකට. ඉතින් අපේ බෑග් එක හොයාගන්න බැරුව ඉන්නේ අපි. නිකන් කරකෝල අතරියා වගේ ෆීලින් එකක් මොකට තියෙන්නේ. ඒක අර්ථම විස්තර කරන්න තේරෙන්නේ නැහැ. මම මේ මගේ බෑගේජ් කොහෙද තියෙන කියලා හොයාගෙන යන ගමන් Habibi, come to Thailand. ඉතින් ළමයි අපි මේ හැම වැඩ කටයුත්තම ඉවර කළා. අපි එයාපෝට්ෙන් එළියට එද්දී අපි පික් කරන අපේ ඩ්‍රයිවර් ඇවිල්ලා හිටියා. ඉතින් අපි මෙතනින් කැලීම හෝටල් එකට නෙමෙයි යන්නේ. අපි වෙන තැනකට යන්නේ. ඉතින් ඒක ඔයාලට බලන්න ඕන නම් මම ඒක දාන අනිත් වීඩියෝ එක අනිවාර්යෙන් ඔයාලා ඒ වීඩියෝ එකත් බලන්න.
ඒ වගේම මං මේ දවස් 7ක් ඉන්නවා. මේ දවස් 7 පුරාවට මම කොහෙද යන්නේ, මම මොනවද කරන්නේ, මම මොනවද ගන්නෙ, සහ shopping කරන්න හොඳ shops අඩුවට තියෙන මොනවද, අඩුද වැඩිද, ඒ හැම දෙයක් ගැන මම ඔයාලට අනිවාර්යයෙන්ම vlog series එකක් හැටියට මම ඔයාලට ගේනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා මේ වීඩියෝ එක බලන්න ඕනේ නම් අනිවාර්යයෙන් මගේ YouTube channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න. ඔයාලා කැමති නම් අනිවාර්යයෙන්ම මේ ටික කරන්න. ඉතින් මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එක ආසාවෙන් බලන්න ඇති කියලා. ඊළඟ වීඩියෝ එක අපි හම්බෙමු. ආදරේ.